පේරාදෙණි කැම්පස් එකේ ඉන්නේ. දැනට දැන් සෙකන්ඩ් ඉයර් එකේ ඉන්නේ. මේ ඉතින් කියන්න තියෙන්නේ මම ඒ ලෙවල් කරන කාලේ මම මුලින්ම කතා කරන්නම් කෙමිස්ට්‍රි ගැන. මම ওই විෂයන් තුලින් ඇත්තටම ඇග්‍රි කරාට වැඩිපුරම ආස කරේ කෙමිස්ට්‍රි වලට. මේ මොකද කෙමිස්ට්‍රි ඒ කියන්නේ ඉන්օර්ගනික් ඕගනික් පාර්ට් දෙකට අක්කා දන්නවා මේ මම ගොඩක්ම ආස කරපු පාර්ට් එක තමයි ඕගනික් කියන්නේ. කොහොම හරි මේ කවිෂා ඕගනික් මගෙන් කරගත්ත 3 වතාවක් මට මතක විදියට. ඕ හරිද? ඒ ඒ කියන්නේ කියන්නේ මේ මුලින්ම ඔයාලට කලින් බැච් එකේ ළමයිත් එක්කත් කරා. ඊට කරා පස්සේ ඔයාලගේ බැච් එකේ ළමයිත් එක්කත් කරා. ස්පීඩ් ඩිවිෂන් එකෙත් ඉගෙන ගත්ත කවිෂා. ඕ ඔව්. ඒ 3 කියන්නේ මේ පාරක් ඕගනික් ඕගනික් කරා කවිෂා. හොඳටම ඕගනික් පුළුවන්. හ්ම්. මේ ඕගනික් පරිවර්තනය මේ අක්කට මතකයි මේ මං අර ඕන වෙලාවක ප්‍රශ්නයක් ඇහුවොත් අර රනිදු කිව්වා වගේම මේ පෑ එකටද දෙකටද ප්‍රශ්නය අහන්නේ මේ ඕගනික් පරිවර්තනය මේ අක්කට මතකයි මේ මං අර ඕන ඉගෙන ගත්ත කවිෂා. ඕ ඔව්. නේ මේ අක්කට මතකයි මේ මං අර ඕන වෙලාවක ප්‍රශ්නයක් ඇහුවොත් අර රනිදු කිව්වා වගේම මේ පෑ එකටද දෙකටද ප්‍රශ්නය අහන්නේ මේ මෙසේජ් එකක් දාලා තියෙනවා. මේ සමහරවිට අපේ නිදි අක්කා මෙසේජ් එක දාලා මේ අර ඉතින් කියන්න තියෙන්නේ මේ ඉන්օර්ගනික් ඕගනික් කරගත්තයි කියන්නේ 150ක්ම වගේ පේපර් එකේ කරගෙන ඊට පස්සේ ෆිසිකල් ගැන කතා කරොත් ෆිසිකල් අක්කා දන්නවා මේ මම සාමාන්‍යයෙන් ගණනය කියන පාර්ට් එකට කැමති ළමයෙක් නෙවෙයි. ඔව් අනිත් එක ඇග්‍රී මේ අයට ෆිසිකල් පොඩ්ඩක් කේස් කොහොම? කේස් ඒක හින්දා මේ මං අර මේ PH ඒ වගේ ගණන් වලින් තමයි ගොඩක් මේ පේපර් එක අල්ලන්න ගත්තේ. ඊට පස්සේ මේ මං අර අල්ලන්නෙම නැතුව ඉඳලා මේ අක්කා කිව්වා මෙහෙම කරගෙන යන්න මේ කරගන්න පුළුවන් කියලා. අර රනිදු කිව්වා වගේ මේ මගේ ෂෝට් නෝට්ස් සෑහෙන්න තිබ්බා. ඒ ෂෝට් නෝට් වලින් තමයි මම ඒ කියන්නේ දැන් පේපර් කරන්න ගත්තාම මේ ෂෝට් නෝට් එක ළඟ තියාගෙන ඒ වගේ ගාණක් තියෙනවා නම් ඒ වගේ ගණන් අර එකපාර හදාගෙන යනවා. දැන් මොකද මට ඉන්օර්ගනික් ඕගනික් කියන දෙකේ කිසිම මේ අර නැහැනේ මේකක් ඒ කියන්නේ කිසිම ඉෂුව එකක් නැහැ. ඒක හින්දා අර දෙකේ අර ෆිසිකල් පැත්ත හදාගන්න තමයි මට ගොඩක් උවමනා වුනේ. ඊට පස්සේ මේ ෆිසිකල් පැත්තේ KC ඔය KP ඒ වගේ ගණන් අක්කට මතක ඇති මම සමහරවිට ෂූටි ගන්නේ කිරීමුත් අක්කගෙන් අහනවා. මොකද මේ අපිට ගොඩක් අවුල් මේ ෆිසිකල් පැත්ත. ඒක හින්දා. ඊට පස්සේ මේ අක්කා හැමදේම ඒ කියන්නේ අර පැහැදිලිව ගාන හදන හැටි ලියලා එවනවා. එවලා මේ කියනවා මෙන්න මෙතන වරද්දගෙන තියෙන්නේ මෙන්න මේ විදිහට වෙන්න ඕනේ. මේ විදිහට තමයි 10 බලෙන්න ඕනේ. එහෙම කියලා අර අක්කා ඒ ගානට පැහැදිලි කිරීම කළා. ගානේ උත්තරේ ගන්න හැටි ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් අර මේ ගානේ උත්තරේ ගත්තට විතරක් මදි ඒකකේ හරියට එන්නත් එපා. ඒකකේටත් හරියට උත්තරේට ලකුණු දෙනවනේ. එතකොට මේ ඒකක පවා අර මේ ඩිරයිව් වෙලා එන හැටි අක්කා අපිට කියලා දෙනවා. මෙන්න මේ විදිහට තමයි එන්නේ මේවා මේ විදිහටයි එන්නේ කියලා කියලා දෙනවා. ඒ වගේ අර පොඩි කොටස් මේ හැමතිස්සෙම අර ක්ලියර් කරගත්තේ අක්කගෙන්. ඊට පස්සේ කියන්න ඕනේ MCQ ගැන. MCQ මම ගත්තොත් මම අක්කට මතක ඇති අර ලොකු පොත් මේ මොකද ඇති කරන්න කියලා. ඊට පස්සේ අක්කම කිව්වා මේ ඔයා ඕක පැත්තකින් තියලා මේ ඔයාම විවරණේ කරන්න කියලා. එතකොට මට තේරුණා මේ ඇත්තටම මම විවරණේ කරගන්න කියන්නේ මම නොදන්න දෙයක් මම හොයලායි ලියන්නේ. එතකොට මම ඒක හරියටම දැනගෙනයි ලියන්න ඕනේ. සහ මගේ විවරණේ තව කවුරු හරි බලනවා නම් එයාට තේරෙන්න ඕනේ විදිහට තමයි මම ලියන්න ඕනේ. එතකොට ඒක ගොඩක්ම හොඳ ක්‍රමයක් ඉගෙන ගන්න. දැන්ටත් මම කැම්පස් එකේ පාවිච්චි කරන ක්‍රමයක් මේ සමහර දේවල් හොයන්න ගත්තාම හොයලා තමයි ලියන්නේ. මොකද ඇත්තටම දන්නේ නැති කෙනෙක්ට අපි ඒක කියලා දෙන්න නම් අපි ඒක හරියටම හොඳට දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඒ ටික් එක අල්ලගත්තේ මම ඇත්තටම ඒ ලෙවල් වලදී ඕ ලෙවල් කාලේ මට එහෙම එකක් තිබ්බේ නැහැ. ඉෂුස් තිබ්බේ නැහැ සමහර තැන්වල. මේ අර ඒ ලෙවල් කාලේ තමයි ඒක ගොඩක්ම මේව කරගත්තේ. ඊට පස්සේ ඒ තමයි කෙමිස්ට්‍රි පැත්ත. ඊට පස්සේ ආයි කෙමිස්ට්‍රි වලට આવොත් කෙමිස්ට්‍රි වල අක්කට කියන්න ඕනේ ඇත්තටම මේ අර මං කිව්වනේ ෆිසිකල් වලට මං එච්චර මාස නැහැ කියලා. ඒක හැදුවේ අක්කා. ඒ කියන්නේ ෆිසිකල් ගණන් ටික හැදුවේ අක්කා. මොකද ඔය pH ඒ වගේ දේවල් මේ අර ගණන් ටික හදලා මේ අක්කා කිව්වා මේ වෙනම පොතක් අරගෙන මේ ඔයා ගණන් ටික හදන්න හැම පාස් පේපර්ස් එකේම
සමහරවිට අක්කා ලියලා දෙනවා මෙන්න මෙතනින් තියෙන්නේ මෙන්න මේ වගේ ගාණක් මේකේ තියෙන්නේ මේ වගේ ගාණක් කියලා ලියලා දීපු වෙලාවල් තියෙනවා. ඉතින් මේ බලලා දෙන ඕනම වෙලාවක ඕනම ප්‍රශ්නයක් ඕනම ගාණක් දුන්නාම මේ අක්කා බලලා දෙනවා වැරදි අඩුපාඩු ඒවලෙම කියලා දෙනවා. ඕනම දෙයක්. ඒ කියන්නේ අපි දැන් කෙමිස්ට්‍රි කර කර ඉන්න ගමන් එකපාරටම බයෝ ප්‍රශ්නයක් මතක් කරලා බයෝ එකක් ඇහුවොත් ඒත් අක්කා උත්තර දෙනවා. ඒ වගේ ඇත්තටම අක්කා මල්ටි ටැලන්ටඩ්. මොකද කැම්පස් යන ගමන් අපේ හැමදේම කරගෙන ඉන්නේ 8ට අපි ගියාම අර හනිදු කිව්වා වගේ 5යි 6යි අපි එහෙන් එනකොට මේ අපි ඔක්කොම එකම ක්ලාස් එකේ ඉඳපු සෙට් එක. ඉතින් මේ ඇත්තටම මතක් කරනකොට සතුටුයි. මොකද අපි ගොඩක් වැඩ වගේක් කරගත්තා ඔය පන්තියේ. මේ සාමාන්‍යයෙන් අක්කා කියනවා මේ ඕගොල්ලන්ට මතක් වෙයි ඉස්සරහට එහෙම කියලාත් ඉතින් ඉස්සර කියනවා. ඇත්තටම දැන් ඒ කාලේ මතක් වෙනවා මේ මොකද මේ අපි ගොඩක් වැඩ කරගත්ත පන්තියක්. මේ හැමදේම කරගන්නේ. කියන්නේ දැන් ඔය පේපර් ඒ කරගන්නවා වගේම තියරි ටික ඒ වගේම ෂෝට් නෝට් ඊට පස්සේ තමන්ගේ විවරණ ටික ඒ හැමදේම තමන්ගේ ළඟින් ඒ කියන්නේ දැන් අක්කේ සමහර ළමයි දැන් ගොඩක් ළමයි දැන් අර කියවනේ ළමයි පැය 15ක් විතර වැඩ කරන එහෙම එකක් එයාගේ මම දකින විදිහටත් මම දකින ලොකුම අඩුපාඩුව තමයි සමහර ළමයි ඉන්නවා පුටුවේ පැය 15ක් වාඩි වෙලා ඉන්නවා. ඒක වෙන්න පුළුවන්. ඒ වුණාට කරලා ඇති වැඩක් නැහැ. කරලා තියෙන වැඩක් නැහැ. ඒ කියන්නේ දැන් සමහර ළමයින්ට හිතෙනවා අයියෝ සමහරු පොතක් දිහා බලාගෙන ඉඳලා විතරයි. ඒ සමහර ලාවට පිටු 2ක් 3ක් තමයි ওই මුළු පැය 15ටම බලලා තියෙන්නේ. ඉතින් එහෙම වැඩක් නැහැනේ. අනිත් එක තමයි තමන්ගේ විෂය බෙදා ගන්නකොට මට අක්කා දීපු එක උපදේශයක් තමයි මම දැන් ඇග්‍රී බයෝයි කරන ළමෙක්නේ. එතකොට පාඩම් කරන්න තියෙන විෂයන් දෙකක් මට තියෙනවා. ඇග්‍රි සහ බයෝ කියන දෙකම. සහ එතකොට අක්කා කිව්වේ ඔයා කෙමිස්ට්‍රි පාර්ට් එකේ ෆිසිකල් ගානක් ෆිසිකල් කොටසක් එක්ක හැමතිස්සෙම බයෝ එක්ක ඇග්‍රි කරන්න. එහෙම කරන්න. බයෝයි කෙමිස්ට්‍රි, ඇග්‍රි කෙමිස්ට්‍රි එහෙම. අර එහෙම යන්න නැත්තම් ඔයාට මාරම බෝරින් වෙනවා දවස කියලා. මම අර ෆුල් ඩේ වැඩ කරන දවස්වල මම එහෙම කරා. ඒක මට ගොඩක් ලොකු මේකක්. මේ අනිත් එක තමයි උදේ පාන්දර ඒ කියන්නේ උදේ පාන්දර කියන්නේ මම පාන්දර මැහෙන ළමෙක් නෙවෙයි අක්කා දන්නවා ඒක මොකද අපේ අම්මා මේ අනන්තවත් තියෙනවා ඒකින්ද මේ මම ගොඩක් පාන්දර ඇහැරෙන ළමෙක් කියලා අක්කා දන්නවා ඒකින්ද මේ ඒ කියන්නේ මම ඇහැරුණාම මට නිදිමතයි ආයි නිදිමතයි ඉතින් මේ මං කරන්නේ මේ අක්කා කිව්වා දැන් ඔය නිදිමතේ යවා ගන්න නම් ඔයා පාඩම් කරලා හරියන්නේ නැහැ උදේට ගණන් ටිකක් හදන්න මොනවා හරි ඔය ඩී ගුණි මොනවා හරි හෙවිල්ලක් ඒක අර හොයන්න තියෙන. එතකොට ඒක හොයන්න. ඒ මූලද්‍රව්‍ය මොනවද? එතකොට අර අපිට ඇත්තටම කුතුහලයක් නෙන්නේ. මම මේ ගණන හැදුවේ නැහැනේ. අයියෝ මට මේක හොයාගන්න බැරි වුණානේ. එහෙම කියලා කුතුහලයක් එන. අන්න ඒ වගේ අර හැමතිස්සෙම අර Tamanට බෝරින් වෙනවනම් අර Taman ඒ කියන්නේ අර මොනවා හරි අර මේ ඒ කියන්නේ අර ඒක ටික් එකක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ අක්කා කියනවා දැන් මම මේ ප්‍රශ්නේ කිව්වහම අක්කා මට කියපු උත්තරයක් තිබ්බනේ. ඒ උත්තරේ හරියටම හරි. ඇත්තටම කැම්පස් යනකොට මට ඒ සමහර දේවල් තැන්වලදී මතක් වෙනවා. අක්කා මේ විදිහට කිව්වනේ ඒක මං කරානේ. දැනුත් මං ඒක ඇප්ලයි කරා නම් හරි. අන්න එහෙම දේවල් අදටත් අක්කේ මං ඒවා ඇප්ලයි කරනවා. ඔයාව මතක් වෙනවා. ඉතින් ඔව් ඇත්තටම මේ සමහරවිට ඒ දේවල් මතක් වෙනවා. මතක් වුණේ දැන් ඕගනික් නෝට්ස් එහෙම තාම බලන කට්ටිය ඉන්නවා කෙමිස්ට්‍රි මේ ඩිග්‍රී කරන ළමයි. හරිද? මේ ඕගනික් නෝට් බලන ළමයි ඉන්නවා සමහරව. එහෙම තියෙනවා ඉතින්. ඔව්. ඉතින් නතාෂා මං හිතන්නේ නතාෂා PH ඔව් ෆිසිකල් පාර්ට් එක මේ ළඟදිත් නෝට් එකක් ඉල්ලගත්තා අක්කේ පොඩ්ඩක් දෙනකො මට ටයිට්‍රේෂන් මතක නැහැ PH මේ ගණන් හදන්න මතක නැහැ. එහෙම කියලා. අර එහෙම තියෙනවා අර ඒක 100% ඕනේ නැහැ. නමුත් අපි ඒකෙදි කරන දේවල් ඔයාට ඕනේ වෙන ජීවිතේ කවදා හරි තැනක් තියෙන්න පුළුවන්. ඔව් තියෙනවා. තියෙන්න පුළුවන් ඒයක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් ප්‍රැක්ටිකල් එක දන්නේ හින්දා දන්නේ මේ ගොඩක් මේ දැන් මගේ මේ ෆෝන් එකේ ගොඩක් ෆයිල්ස් තියෙනවා. ඒ කියන්නේ මේ අර දැන් අක්කට නෝට් දාලම මේ ඒව ක්ලියර් කරගන්න ඕන නම් සිංහලෙන් තියෙනවනේ දැන් අතන කියලා අර එතනට ගිහිල්ලා ඒක මේව කරගන්න දේවල් තියෙනවා. දැන් ඔයාට ඕගොල්ලන්ට ළමයි අර ලස්සන අකුරු වලින් බෝල අකුරු වලින් දාන නෝට් එක කවිෂගේ. ජල දූෂණය දාන්නේ. ඒව එහෙම දාන කවිෂගේ නෝට් තමයි. චාලක රසායන නෝට් එක කවිෂගේ. හරිද? ඒ වගේ මේ එක එක ළමයින්ගෙන් මම අරගෙන තියෙනවා රිසෝසස්. හරිද?
මේ ඉතින් අර නෝට් එකක් එහෙම අර හ්ම්. මේ හදාගන්න Tamanටම කියලා නෝට් එකක් හදාගන්න හ්ම්. විවරණ ටික හදාගන්න ඊට පස්සේ අර හ්ම්. මං කිව්වා වගේ කලර්ස් පාවිච්චි කරන්න ඒ හ්ම්. කලර්ස් වලින් ගොඩාක් ලොකු සේවයක් වෙනවා ඇත්තට මේ කියන්නේ දැන් හ්ම්. අපේ මොලේ හැදිලා තියෙන ක්‍රමයක් තියෙනවනේ ඒ ඔව්. විදිහට අනුව ඒ දේවල් ඇත්තටම ඇත්ත ඒ කියන්නේ දැන් හ්ම්. අක්කා කියනවා හ්ම්. ඕගොල්ලෝ මේ පාටින් ලියා ගන්න මෙහෙම කරගන්න හ්ම්. හයිලයිට් කරගන්න ඒවා කියනකොට කරගන්න මොකද ඒ හ්ම්. අක්කා කියන්නේ නිකන් නෙවෙයි හේතුවක් හ්ම්. ඇතුව සහ එයාට අත්දැකීම් දැන් අවුරුදු ගානක අත්දැකීම් තියෙනවා එතකොට එයා මම හිතන්නේ අක්කගේ පළවෙනිම බැච් එක ඕ ඒ කියන්නේ ෆස්ට්ෂයි විදිහට ගියපු ෆස්ට් ටයිම පළවෙනිම බැච් එක. ඔව්. කලින් බැච් එක 19 එතකොට ඉඳලා මම මේ පන්ති කරාට අර කරා 19 කරේ අර සෙකන්ඩ් ෂයි අර ඩිවිෂන් එහෙමනේ කරේ. 21 ඔව් ළමයි ටික තමයි ෆස්ට් ෂයි එකක් විදිහටම මම විභාගෙට යවුවා දැන්. ඔව් ඔව් ඒ බැච් එක එතකොට ඇත්තටම මේ හැමෝම ෆස්ට් ෂයි දැන් කවීෂා ෆස්ට් ෂයි ඒ වගේ රනිදු ෆස්ට් ෂයි අර ඒ වගේ අර ෆස්ට් ෂයි ළමයි ගොඩක් ගොඩ ගියපු අවුරුද්දක් ඒක. ඔව් එහෙම. ගොඩක් ඒ ඔව්. කියන්නේ අපි ගොඩක් සමගියෙන් වැඩ කරා ඇත්තටම හ්ම්. හැමදේම අක්කගෙන් අහගෙන ඔව්. අක්කට මතක ඇති මේ අපේ හ්ම්. පන්තියේම තව ගොඩක් ළමයි ඉඳියා අක්කා ඉන්දියා. ඔව්. කියපු දේවල් ඒ විදිහට කරපු ළමයි ටික අර ටික නතාෂා ඔහම අක්කා ගියා. කිව්වා වගේ මේ ඔව්. ගොඩ ගියා හ්ම්. කරපු නැති ටික අදටත් ඉතින් ඉතින් ඔව්. කැම්පස් වලින් පිට ඉතින් හ්ම්. තමන්ගේ බාහිර වැඩක් කරගෙන ඉන්නවා ඔව්. ඔව්. ඉතින් මේ අර අක්කා කියන දේවල් කරන්න. ඒවා හ්ම්. හරියටම හරි. හ්ම්. ඒවා ඊට පස්සේ තව ඉස්සරහා තමන්ගේ කැම්පස් ජීවිතේටත් ඇත්තටම හ්ම්. උපයෝග ඒ කියන්නේ ඇප්ලයි කරන්න වැදගත් වේ. පුළුවන්. සහ හ්ම්. මේ අක්කා මතක් වෙනවා ඉතින් හැමතිස්සෙම. ඔව්. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්නක්කේ ඔය ටික තමයි ඔව්. කියන්න තියෙන්නේ.